කායෝ 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 ඔෂින් ඉස්කෝලේ ගියත් නෑ නේද? කොහොමද කියවන්න ඉගෙන ගත්තේ? ඒකේ නම් ඒ තරම් දුක හිතුන මතකයක්ද? නැත්තම් තව ටිකක් කල් ගියාම ඔයාගේ තුමේගේ වගේ වෙයි. මේ ලස්සන හඬක්. ඒකට කැමතිද? කොහෙන්ද ඔක ගත්තේ? මේක මට හම්බ වුණා. කාගෙන්ද? මටත් පිඹින්න දෙන්න. මේක මට දෙන්න. අම්මගෙන් සල්ලි ඉල්ලලා දෙන්න. අනේ ඔක දෙන්න බෑ. ඒක මට ගොඩක් වටිනවා. ඒක දෙන්න. සල්ලි ඉල්ලලා දෙන්න කිව්වනේ. දෙන්න. ඒක සල්ලි වලට විකුණන්න බෑ. දෙන්න. ඔන්න තියාගන්නවා. ඇයි ඒක වීසිකාලේ? කලා නේද? ඉන්නෝ හොඳ වැඩක් කරන්න. කලන්න ඕනේ. වැඩකට නැති ජරාව. වැඩක් නෑ ජරාව. නවත්තන්න. පුංචි නෝනා නැගිටින්න. මොකද ඔෂින් ඔයා මේ කලේ? මේ පාර නම් ගෙදරින් එළවයි සමාවක් නම් දෙන එකක් නැහැ. මේ ඉන්න. ඔෂින් එක්කගෙන ආවා. එවන්න. මොකද ඒ කලේ? සේකරු නවත්තන්න. ඒත් ළමෙක් නේද? මට අතිතරම් දඬුවම් කරන්න. මහත්තයා අතිතරම් මට ගහන්න. ඔෂින් කායෝ තල්ලු කළා කියන්නේ ඇත්තද? එහෙම කරපු හේතුව මොකද්ද? මම ඒකට හරිද ලොකු නෝනා? ඇයි කියලා යහුවේ? හේතුවක් නැතුව එහෙම තල්ලු කරන්න විදියක් නෑ නේද? ඔය අතතුවලුනේ කොහමද? මම නිකම්ම චෝදනා කරනව නෙවෙයි. ආරංචි වුණා පැලලා යන හමුදා සෙවලෙක් එක්ක ඔෂින් හැංගිලා හිටියා කියලා. පේන තරම් මෙයා අහිංසක නෑ.
බෑ නේද ඒ ආරංචිය බොරුවක් කියලා කියන්න. ඒ බව හංගගෙන හිටියේ මේ රස්සාව ගන්න නේද? මම පුංචි නෝනට කරදර කළා තමයි. මට සමාව වෙන්න. ඒ වුණත් ශාන්සකට වරදක් කියන්න එපා. එයා හරිම කරුණාවන්තයි. එයා තමයි මට ලියන්නයි කියවන්නයි ඉගැන්නුවේ. ශාන්සකු ද්‍රෝහියෙක් නෙමෙයි, මෝඩයෙකුත් නෙමෙයි. යුද්ධදී දෙපැත්තම මිනිස්සු මැරෙන නිසා තමයි ශාන්සකු ආයේ ඇවිල්ලා තියෙන්නේ. යුද්ධ නරකයි. එහෙම නේද? කොහොමද ඒ වගේ දෙයක් කියන්නේ? මේක නම් අපේ ජාතියට රෙහිවීමක්. මේ ළමයාව එළවල දාන්න ඕනේ. මහත්තයා දොස්තර මහත්තයා ඇවිල්ලා ඉන්නේ.